subscribe Maple Life with Issue. හෙලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම. වෙනද වගේම ආදරණීය ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බලමු කොහොමද අපි අද දවසේ කියුනේ කියලා. එහෙනම් ඉතින් දැන් යමු අපිත් එක පොඩි රවුමක්. අද ඉරිදා දවස හැමෝම ගෙදර ඉන්නවා. මං වැඩ දවසක් වුණාට මං අද විශේෂයෙන් නිවාඩුවක් දාන්න වුණා මට. මොකද මට ට්‍රේනින් එකක් තියෙනවා. ට්‍රේනින් එකෙන් පස්සේ තව කරගන්න වැඩ කීපයක් තියෙන නිසා එයාලත් එක්කම ඇවිල්ලා ඒගොල්ලෝ මාව ඩ්‍රොප් කරලා මම ඉවර වෙනකන් අද දවස ගත කරන්නේ තාත්තලගේ පුතාලගේ දවස විදියට. ඉතින් මට කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. මොකද මමත් වැඩකනේ ඉන්නේ. එහෙම හරි කමන්නේ. යාළුවගේ දවස සතුටින් ගත කළාදෙන් කියලා හිතලා මම ගියා මගේ වැඩේට. Canadian Red Cross එකකින් කරන first aid and CPR training එකට තමයි මම මේ අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේක පැය 6-7ක වැඩක් තියෙන්නේ මට කරන්න. මොකද මේ වෙලාව අඩුවෙන් ගත කරන්න වෙන්නේ. මෙයාලගේ එක්සෑම් එක කලින්ම ඔන්ලයින් අපි ලියලා තියාගත්තම කාලේ ඉතුරුයි. ඉස්සර මෙහෙම නෑ. ඉස්සර මුළු දවසම අරගෙන අපි දෙකම එකම දවසේ කරන්න ඕන. දැන් එහෙම නැති නිසා මේ වගේ පුංචි කාලයක් ඇතුළත කරලා ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ කෝස් එක හැම අවුරුදු 3කටම සැරයක් කරන්න ඕන. මොකද අපිට යාලා දෙන සර්ටිෆිකේට් එක අවුරුදු 3න් පස්සේ එක්ස්පයර් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් ආයෙ කරන්න ඕන. තමන් කරන ජොබ් එක අනුව තමයි මේක කරන්න අවශ්‍යද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඔන්න දැක්කනේ අම්මලා නැතුව ළමයි ගොඩක් තාත්තලා එක්ක ඉන්න ආසයි කියලා. එයාලා දන්නවා තාත්තලත් එක්ක ඉන්නකොට ඕන නැටුමක් නටන්න පුළුවන් කියලා. පේනවනේ ඔන්න ඉතින් අපේ දෙන්නත් කඩ චෝරු කන්න හොඳටම අල්ලගන්නේ තාත්තව. මාත් එක්ක වැඩිය නෑ ඕවට. ඉතින් ඔන්න තාත්තා එක්කන් ගිහිල්ලා යාලා ආසම කරන බබල් ටීස් අරන් දීලා බබල්ස් ටී බිබී ඉන්නකොට තාත්තා කියනවා මෙයාලා දැක්කලු වොච් එකේ 11. ඉතින් ඒක දැකපු ගමන් යාලා විශ් එකක් කරන්න පටන් අරගෙන ඒක තමයි ඔය අත් දෙකෙන් S2ත් වහගෙන මොනවදෝ කියවනවා. ඉතින් ඒන්ජල් නම්බර්ස් දැක්ක ගමන් එයාලත් දැන් පුරුදු වෙලා මොනවා හරි ලස්සන දෙයක් ප්‍රාර්ථනා කරන්න. Tata, can I write this? With Elmo. Tata, how can I press to write? අයියා නම් VRCI එකේ යන්නේ හරි ආසාවෙන්. ඒ උනට මල්ලි පපා නම් බයයි කියලා ගිහිල්ලා නෑ. මේක මේ වොයිස් කරන වෙලාවෙත් මම මේ කල්පනා කරේ මේ ළමයි දෙන්න මා එක්ක හිටියනම් මෙච්චර කීකරු නැහෙනි කියලා. ඔයාලටත් ඉන්නවද මේ වගේ පැටව? ගෙවල් වල තාත්තා ඉද්දි මේ බබාලා ගෙවල් වල ඉන්නවද කියලාවත් හොයාගන්න බැරි තරම්. ගෙදරදී විතරක් නෙමෙයි මේ වගේ තාත්තා එක්ක කොහේ හරි ගියත් බලන්න කුමාර කීකරුයිනේ. තාත්තා එක්ක දවස වැඩියෙන් ගත කරන්න කැමැත්තට තියෙන රහස තමයි ඔන්න ඕක. පේනවනේ තාත්තලා එක්ක ගියාම හොඳට කඩචෝරු කන්න පුළුවන්. අපරාධ කියන්න බෑ. ළමයින්ගේ මාර්ගෙන් තාත්තයි පුතාලා දෙන්නයි තියෙන ඔක්කොම ජංක් ෆුඩ් ටික නම් හොඳට ට්‍රයි කරලා තියෙන පාටයි. මොකද තාත්තත් හරි ආසයි මම නැත්නම් ළමයි දෙන්නත් එක්ක එක්කව වෙලා පුළුවන් තරම් පැණි රස ಜಾති කන්න. එතකොට කඩවල වල තියෙන ජංක් ෆුඩ්ස් ඔක්කොම try කරන්න ආසයියත්. මේ ඒ හැබැයි මම නැත්තම් මම ඉන්නවනම් මේ තුන් දෙනා හරිම හොඳයි. Our last channel name, Maple Life with Issue. Please watch and subscribe Maple Life with Issue.
මං ගොඩක් සතුටු වුණා මම ළඟ නැතත් එයාලා කිසිම පාළුවක් තනිකමක් දැනෙන්නේ නැතුව තාත්තා එක්ක ගොඩාක් සතුටින් ඒ දවසේ ඒගොල්ලෝ හොඳට ගත කරලා තිබ්බා. ඔන්න ඉතින් දන්නේම නැතුව වෙලාව ගිහිල්ලා මගේ වැඩෙත් ඉවරයි. එයාලට එන්න කියලා කෝල් එකක් දුන්නම ඒගොල්ලෝ ඇවිල්ලා මාව පික් කරා. ඊට පස්සේ අපි දැන් යනවා විශේෂ දෙයකට. ඒ තමයි ඔයාලට මතකද මං ලාස්ට් මගේ මේ vlog එකෙන් කිව්වා අපේ මේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න අපි ඩිනර් අවුට් එකකට යන්න හිතන් ඉන්නේ කියලා. ඒ තමයි මේ ලස්සන අද දවස. ඉතින් මේ ලබන මොහොතට වැඩිය ලස්සන මොහොතක් තව කොහෙදනේ. ඉතින් ඔන්න අපිත් එක්ක ඔයාලත් එහෙනම් යමු. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි අපි මේ යන්නේ. අපි මීට කලින් ගිහිල්ලා තියෙනවා තිබ්බට මේ ගියේ නම් හුඟ කාලයකට පස්සේ. ගිය ගමම බාකෝඩ් එක තියෙනවා අපි ස්කෑන් කරලා ගන්න ඕන. ඊට පස්සේ තමයි ඒක ඔටෝමැටිකලි අපිව waiting list එකට රෙජිස්ටර් වෙන්නේ. අපිට ගිහිල්ලා ටික වෙලාවක් විනාඩි 5ක් 10ක් අතර කාලයක් ඉඳගෙන ඉන්න උනා. ඒ තරම්ම සෙනග පිටිලා ගොඩාක් ඒ රෙස්ටෝරන්ට් එකේ එදා ඉරිදා දවසත් එක්කනේ. ඉතින් අපි ටිකක් වෙලා ඉඳගෙන හිටියා අපේ වාරේ නැකන්. ඊට පස්සේ තමයි අපිට ටේබල් එකක් හම්බ වුණේ. මේක ගොගි කියලා කොරියන් රෙස්ටෝරන්ට් එකක්. ඒක කියලා තියෙන විදිහට ගොගි කියන එකේ තේරුම තමයිලු මස් කියන එක. ඉතින් ඔන්න කොරියානු භාෂාවෙන් වචනෙකුත් ඉගෙන ගත්තා. ඔන්න හැබැයි මෙතනට එනවා නම් ඔයාලට කොරියානු භාෂාව පුළුවන් වෙන්නත් ඕන. නෑ පොඩි වීලුවක් කරේ. එහෙම එකක් නැහැ. මම එහෙම කියන්න හේතුව තමයි මෙන්න මේ ටේබල් එක උඩ තියලා තියෙන මේ මෙනු එකයි පැන්සලයි අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණය මාක් කරන්න ඕනේ. ඉතින් මේ හැම මීට් එකක්ම එයාලා මෙනු එකට දාලා තියෙන්නේ කොරියානු භාෂාවෙන්. ඉතින් අපිට ඕක තේරෙන්නේ නැහැනේ. ඒක නිසා තමයි අපි ඉඳගන්න ටේබල් එක ගාව තව බාකෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරාම අපිට යාළගේ මෙනු එක සම්පූර්ණයෙන්ම පෙන්නනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන නිසා හරිම ලේසියෙන් ඒ නම්බර් එකත් එක්ක අපිට මැච් කරලා බලලා අපිට අවශ්‍ය මොනවද මොන જાති මීට් එකක්ද අපි ගන්න කියලා ඇති තරම් අපිට ප්‍රමාණය ඒ කොලේ මාක් කරන්න පුළුවන්. ඒ බොක්ස් එක ඇතුලේ ඔයාලට අවශ්‍ය ලැබ්ස් ගන්න දාගන්න පුළුවන්. මොකද මේක all you can eat buffet එකක් නේ. ඒක නිසා ඇති වෙනකන් ඒ පැය දෙක ඇතුළත කාලා ඉවර කරගන්න පුළුවන් වෙයි. පොඩි දෙන්නට විතරයි අපි මේ ඩ්‍රින්ක්ස් ඕඩර් කරේ. පීච් මොහිටෝ එකකුයි රැන්ඩම් ලෙමනේඩ් එකයි. හරිම රසට තිබ්බා එකත්. එයාලගේ වයි මම ටිකක් රහ බැලුවා. මේකේ සලාඩ් බාර් එකක් වෙනම තියෙනවා. අපි ගිහලා අපිට අවශ්‍ය ප්‍රමාණය එතනින් ගන්න පුළුවන්. ඒක ටේබල් එකට එන්නේ නැහැ. රයිස් ඕනේ කියලා හිතෙනවා නම් වෙනම තැනක් රයිස් වලට තියලා තියෙනවා යාලා. ඒක රයිස් බාර් එකක් වෙනම තියෙනවා. එතන තියෙන්නේ ස්ටීම් වයිට් රයිස් විතරමයි. වෙන මොකුත්ම ෆ්‍රයිඩ් රයිස් ಜಾති මොකුත් නැහැ. ඔන්න අපි මෙනු එකේ මාක් කරපු අපිට අවශ්‍ය මීට් ප්‍රමාණය යාලා ටේබල් එකටම ගෙනත් දෙනවා. ඒකට අපි කොතනටවත් යන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. අපි එකපාර ගොඩ ඕඩර් කරේ නැහැ. මොකද අපිට ඇති වෙනකන් කන්න පුළුවන්නේ. පැය දෙකක්ම දීලානේ තියෙන්නේ. ඉතින් කලබලයක් නැතුව කන්න පුළුවන්නේ. එතකොට අපි ගන්න දේවල් අපිට ඇති ප්‍රමාණයට මිසක් වැඩියෙන් අරගෙන අපත යන විදියට ඒ කෑම ඉතුරු කළොත් ඔතන තියෙන හොඳම වැඩේ තමයි තව ඩොලර් 5ක් වැඩියෙන් ගෙවලා තමයි එළියට එන්න වෙන්නේ. මතක තියාගන්න ඕන එකම දේ තමයි කිසිම දෙයක් අපත යන්නේ නැති විදියට අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් ඩොලර් 5ක් ගත්තත් නැතත් අපි මේ දේ කරන එක තමයි ගොඩක් වටින්නේ. 따스한 바람이 불어와 네가 웃으면 눈부신 햇살이 비쳐 거기 있어줘서 그게 너라서 가끔 내 어깨에 가만히 기대주어서.
ඔයාලට කියන්න අමතකුණානේ මීට් වලට අමතරව අපිට ඇපටයිසර් එකක් ඕඩර් කරගන්න එකක් නෙමේ ජාති ගොඩක් තියෙනවා. අපි කැමති විදියට ඒක මාක් කරන්නත් පුළුවන්. ඒක ඒගොල්ලෝ මේ විදියට මික්ස් ප්ලැටර් එකක් විදියට හදලා ගෙනත් දෙනවා. ඔන්න කොහොම හරි ෆස්ට් රවුන්ඩ් එක ඉවර වෙලා සෙකන්ඩ් රවුන්ඩ් එකත් අපි ගෙන්න ගත්තා. අපි ගෙවන ගානට තියෙන දේවල් වලට අමතරව වෙන සයිඩ් අයිටම්ස් මොනවාට අවශ්‍ය නම් ඒවට වෙනම පේ කරලා ගන්න පුළුවන්. දැන් ඉතින් කන්න ඕනේ, බොන්න ඕනේ, බෝලි වගේ ඉන්න ඕනේ කියලා රස කර කර ඇති වෙනකන් කන්නයි තියෙන්නේ. 그게 너라서 가끔 내 어깨에 가만히 기대 주어서 나는 있잖아 정말 빈틈없이 행복해 너를 따라서 시간은 흐르고 멈춰 물끄러미 너를 들여다보곤 해 그것 말고는 아무것도 할 수 없어서 ඔයාලා දැනගන්න කැමති නම් ප්‍රයිස් කොහොමද කියලා. ඔන්න මම මෙතනින් දානවා. එතනින් බලා ගන්න පුළුවන්. පොඩි කට්ටියට අවුරුදු 5-10ත් අතර දරුවන්ට නම් half price 5ට අඩු නම් ඒගොල්ලන්ට ෆ්‍රී. ඇත්තටම පාඩු නැහැ. අපි ගෙවන ගානට ගොඩාක් වටිනවා. මේ වගේම යාලා හොඳ සර්විස් එකකුත් දෙනවා. උන්නේ ඉතින් අපි 4 දෙනාගේ ෆොටෝ එකකුත් අරගෙන ලස්සන මතක සටහනකුත් තියලම තමයි අපි ආවේ. ඔන්න ඔහොම තමයි අපේ මේ ලස්සන දවස ගත වුනේ. හැමදාමත් ආදරෙන් මේ විදියට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. මගේ channel එක subscribe කරපු ඒ වගේ මගේ වීඩියෝස් වලට like කරන, comment කරන, share කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අනිත් දවසක මේ වගේ ආදරෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. සුලග මදහසනගන විට සිත කොලවුනිද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනින් සඳරේනු ගලන සඳරේක සීනයට